සාර්ථකත්වය කියන්නේ ඇත්තටම දක්ෂකම විතරක්මද? නැත්නම් ඊට එහා ගිය දෙයක් තියෙනවද? අද අපි කතා කරන්න යන්නේ ඔන්න ඔය සාර්ථකත්වයේ තාක්ෂණීය ගැන. මේක හරිම රසවත් කතාවක්. Rich Dad Poor Dad පොත ලියපු සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් රොබර්ට් කියෝසාකි එයාගේ පන්තියකින් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මැක්ඩොනල්ඩ් එකට වඩා හොඳ බර්ගර් එකක් හදන්න පුළුවන් කී දෙනෙක් මෙතන ඉන්නවද කියලා. ඉතින් පන්තියේ හිටපු හැම ශිෂ්‍යෙක්ම වගේ අත උස්සනවා. ඊට පස්සේ ඌ අහනවා එහෙනම් ඔයාලා හැමෝටම වගේ හොඳ බර්ගර් හදන්න පුළුවන් නම් ඇයි මැක්ඩොනල්ඩ් එක ඔයාලට වඩා සල්ලි හොයන්නේ කියලා. ඔන්න ඕ ප්‍රශ්නය තමයි අපේ අද විග්‍රහයේ පදනම. ඉනම් දක්ෂම කෙනා වෙන එක නෙවෙයි නම් සාර්ථකත්වයට යතර. එතකොට ඒක මොකක්ද? අපි බලමු මේ ප්‍රහේලිකාවත් උත්තර මොකක්ද කියලා. හොඳයි. මේකට උත්තරේ හොයාගන්න කලින් අපි පොඩ්ඩක් කතා කරමු 99%කටම පොදු අත්දැකීමක් ගැන. ඒ තමයි දක්ෂතාවයේ විරුද්ධාභාසය. මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට හුරුපුරුදු හැඟීමක් වෙන්න ඇති. සාර්ථක වෙන්න කියලා ඔම්ෂ මහන්සි වෙනවා. වටිනා හැකියාවන් දැනුම මේ හැමදේම තියෙනවා. තමන්ගේ ඉලක්ක වෙනුවෙන් කොච්චර දේවල් කැප කරනවද? ඒත් මොකක්ද හේතුවකට අර බලාපොරොත්තු වෙන සාර්ථකත්වය තමත් අතේ දුරින් නෑ වගේ දැනෙනවා. හැබැයි ඒ අතරම පේනවා සමහර විට තමන්ට වඩා දක්ෂකම් අඩුයි කියලා හිතෙන අය පවා ඊට වඩා කොච්චරනම් දේවල් ළඟා කරගෙනද කියලා. ඇත්තටමයි මෙහෙම වෙන්නේ. හැකියාව තියෙනවා, උත්සාහය තියෙනවා, උවමනාවක් තියෙනවා. එහෙම තියෙද්දිත් ඇයි සාර්ථකකමේ කරා යන එක මෙච්චර අමාරු? මෙන්න මේකට හේතුව ඒ තමයි අපි හැමෝටම වගේ මගහැරුණු රහසක් නැත්නම් තාක්ෂණයක්. මොකද සාර්ථකත්වය කියන්නේම වෙනමම ප්‍රගුණ කරන්න ඕන දෙයක්. මේ දේවල් දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. එකක් තමයි තමන්ගේ ශිල්පය උපරිමයටම ප්‍රගුණ කරන එක. ඒ කියන්නේ රසමරස බර්ගර් එකක් හදන එක හිතට වදිනව සින්දුවක් කියන එක වගේ. හැබැයි අනික ඊට වඩා සම්පූර්ණම වෙනස්. ඒ තමයි සාර්ථකත්වයේ ප්‍රගුණ කරන එක. ඒ කියන්නේ බර්ගර් කඩයක් ලෝකෙම ප්‍රසිද්ධ කරන එක නැත්නම් පොප් තරුවක් වෙන්න එක. ගොඩක් දෙනෙක් හිතන්නේ මේ දෙකම එකක් කියලා. එතන තමයි ලොකුම වැරද්ද. එනම් මොකක්ද මේ සාර්ථකත්වයේ තාක්ෂණය කියන්නේ? සරලවම කිව්වොත් මේක වෙනමම අධ්‍යයනය කරන්න ඕන ක්ෂේත්‍රයක්. තමන්ට තියෙන දක්ෂතාවය මොකක් වුණත් ඒකෙන් සාර්ථක වෙන්න අවශ්‍ය පද්ධති, උපාය මාර්ග ගැන ඉගෙන ගන්න එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. හරි. මේක තවදුරටත් තේරුම් ගන්න අපි බලමු ඇත්ත ලෝකෙන් උදාහරණ කීපයක්. දක්ෂතාවයේ විතරක් තිබිලා මාදේ කියන එකට හොඳම සාක්ෂි මේවා. සංගීත ක්ෂේත්‍රය ගැන හිතලා බලන්න. දැන් ඉන්න ජනප්‍රියම ගායක ගායිකාවන් ඇත්තදම ඒ රටේ ඉන්න දක්ෂතම සංගීත ශිල්පීන්ද? බොහෝ විට නෑ. හොයලා බලුවොත් උන්ට වඩා ගොඩක් දක්ෂ සංගීතය ගැන ගැඹුරින් දන්නා හැබැයි කවුරුවත් අහලවත් නැති අය ඕනතරම් ඉන්නවා. ඇයි ඒ? මොකද ඒ අයට දක්ෂතාවය තිබුණට ඒ දක්ෂතාවය අරගෙන ජනප්‍රිය වෙන්න, සාර්ථක වෙන්න ඕන කරන තාක්ෂණය නැහැ. දැන් බලන්න මේ උදාහරණය. 2013 දී බානෙට් නිව්මන් කියලා ඇමරිකානු චිත්‍ර ශිල්පියෙක් ඇඳපු චිත්‍රයක්. ඒකේ තියෙන්නේ නිල් පාට කැන්වස් එකක් මැදින් ඇඳපු සරල සුදු ඉරක් විතරයි. වෙන කිසිම දෙයක් නෑ. හොඳයි. ඔය චිත්‍රේ විකුණේ කොච්චරකට දන්නවද? ඩොලර් මිලියන 44කට. දැන් හිතන්න ලෝකේ පුරා මීට වඩා කොච්චර ලස්සන සංකීර්ණ චිත්‍ර හරිම අඩු මුදලකට විකිනනවද? ඒ ශිල්පීන්ට දක්ෂතාවය නැද්ද? තියෙනවා. ඒත් මිලියන ගණන් උපයන්න අවශ්‍ය සාර්ථකත්වයේ තාක්ෂණය වුන් දන්නේ නැහැ. හරි. එහෙනම් දැන් ඔළුවට එන ලොකුම ප්‍රශ්නය තමයි මේ තරම් වැදගත් දෙයක් මේ සාර්ථකත්වයේ තාක්ෂණය ගැන ඇයි අපිට කවුරුත් උගන්වන්නේ නැත්තේ කියන එක. අපේ අධ්‍යාපන ක්‍රමය දිහා බැලුවම මේකට උත්තරේ පැහැදිලි. පාසල් විශ්වවිද්‍යාල අපිට දැනුම දෙනවා, විෂය කරුණු සිද්ධාන්ත මේ හැම දෙම උගන්වනවා. හැබැයි ඒ ඉගෙනගත්ත දැනුම අරගෙන සාර්ථක වෙන්නේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. ප්‍රතිඵලය මොකද්ද? උපාධියක් අතේ තියන් එළියට බහින කෙනෙක්ට රැකියාවක් හම්බුනේ නැත්නම් ඊළඟට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. මොකද දැනුම තිබුණට ඒකෙන් ප්‍රයෝජනයක් අරන් සාර්ථක වෙන්න දන්නේ නැහැ. හොඳයි. දැන් අපි එනවා මේ කතාවේ වැදගත්ම සහ හදිසිම කොටසට. ඒ තමයි මේ දේ ඉගෙන ගන්න එක පරක්කු කරන එකේ මිල. මේක අපි හැමෝම ගැඹුරින් හිතන්න ඕන දෙයක්. අපේ ජීවිත කාලය සීමිතයි. තව කොච්චර කල් මේ ලෝකේ ඉන්න ලැබෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. අපි නිතරම හිතනවා තාම කල් තියෙනවා කියලා. ඒත් ඇත්තටම කාලය කියන එක අසීමිත නෑ. මේ සාර්ථක වෙන්න ඕන කරන තාක්ෂණය ඉගෙන ගන්නේ නැතුව ගෙවෙන හැම දවසක්ම ඇත්තටම සාර්ථක ජීවිතයක් ගත කරන්න තිබුණු කාලයෙන් අපිට නැති වෙන දවසක්. ඉතින් Tamanට ඇත්තටම තව කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙනවද?
හිතන්න යම් කෙනෙක්ට හෙට මේ ලෝකෙන් යන්න සිද්ධ වුණොත් ඉතුරු කරලා යන දේ මොකක්ද? තමන්ගේ ආදරණීයන්ට හොඳ අඩිතාලමක්ද? එහෙමත් නැත්නම් ගෙවන්න බැරි වුණු ණයකන්තක්ද? අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන හිතන්න. ජීවිත කාලයම මහන්සි වෙලා වැඩ කරලා ඒ ජීවිතේ විඳින්න සතුටින් ඉන්න බැරි වුණා නම් තමන්ටවත් තමන්ගේ අයටවත් මේ ලෝකෙටවත් දෙයක් කරන්න බැරි වුණා නම් එහෙම ගත කරපු ජීවිතයක තියෙන වටිනාකම ඇත්තටම මොකක්ද?